හරි එතකොට මේකේ 2024 පේපරේ නෙට් සිකියුරිටි ජුනියර්ලා පළවෙනි එකේ අහලා තියෙන්නේ analyze and describe the relationship between threat actor කෙනෙක් කියන්නේ මොකද්ද, asset එකක් කියන්නේ මොකද්ද, vulnerability එකක් කියන්නේ මොකද්ද, attack එකක් කියන්නේ මොකද්ද, impact එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට threat actor කෙනෙක් කියන්නේ සරලවම hacker කෙනෙක්. මොකක් හරි තියෙන vulnerability exploit කරලා ඉන්න හදන individual කෙනෙක් හරි group කෙනෙක් හරි එයා තමයි threat actor කෙනෙක් කියලා කියන්නේ. එතකොට asset එකක් කියලා කියන්නේ මොන organization එකේ තියෙන මොනවාම හරි value එකක් තියෙන දෙයක්. එකක් වෙන්න පුළුවන්, එතකොට database එකක් වෙන්න පුළුවන්, user credentials වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි asset එකක් කියන්නේ. එතකොට vulnerability එකක් කියලා කියන්නේ system එකේ තියෙන weakness එකක්. මොනවාම හරි තියෙන මේ දුර්වලතාවය තමයි vulnerability එකක් කියන්නේ. එතකොට attack එකක් කියලා කියන්නේ system එකේ තියෙන weakness එකක් exploit කරාම ඒක attack එකක් වෙනවා. system එකේ තියෙන මොනවාම හරි vulnerability එකක් exploit කරාම ඒක attack එකක් කියනවා. එතකොට impact එකක් කියන්නේ system එකේ තියෙන vulnerability එක exploit කරලා attack කරාම වෙන හානිය. මේ තියෙන vulnerability එක exploit කරාම වෙන හානිය තමයි impact එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන කියලා තියෙන විදිහට හරි. එතන මේ scenario එක කියවලා මේ ටික categorize කරන්න කියනවා. මුලින්ම තියෙන the network administrator has received access system එක copies. එතන මෙතන කියනවා network administratorට unlimited access තියනවලු. එතකොට සිස්ටම් එකේ කොපීස් ගහලා පාස්වර්ඩ් කොපීස් ගන්න පුළුවන් රෙගුලර් යූසර්ස්ලා. එතකොට මෙතන කීවර්ඩ් එක දෙනවා unlimited access කියලා. ඒතර ඒක තමයි මෙතන දෙන vulnerability එක. එතකොට මෙතන ඉඳන් නම් කරන් ගියොත් එහෙම මෙතන අහනවා මේක internal ද external ද කියලා. එතකොට මේ threat actor ඉන්නේ external. ඊට පස්සේ sorry මෙයා ඉන්නේ internal. මේ network administrator ඉන්නේ company ඇතුළේනේ. එතකොට එයා වෙලා internal. ඊට පස්සේ මෙතන දෙන asset එක තමයි එතකොට මේ password save වෙලා තියෙන්නේ මොකක් හරි database එකක හරි password file එකක හරිනේ. එතකොට ඒක තමයි asset එක විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ vulnerability තමයි මෙයාට privilege අඩුපුර දෙනවා. එතකොට ඒ privilege වැඩියෙන් දීලා තියෙන එක තමයි unlimited access තියෙන එක තමයි එතන තියෙන vulnerability එක. ඒක mitigate කරන්න අපිට දාන්න පුළුවන් අර මේ least privilege rule එක apply කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට audit තියලා logging මේ system දාන්න පුළුවන් SIM වගේ alert system වගේ ඒවා දාලා track කරන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ different company utilize botnet or මෙතන කියන කම්පැනියක් ඒකේ වෙබ් සර්වර් එක රන් වෙනවලු ඔන්ලයින් ස්ටෝර් එක ඒක ඇවිල්ලා අවුරුදු 7ක් පරණයිලු. එතකොට ඒක ඇවිල්ලා අවුරුදු 7ක් පරණ එකල් රන් වෙන්නේ. ඒතර මෙතන තියෙන threat actor තමයි මෙතන botnet එක ඉන්නේ. එතකොට ඒක එන්නේ එළියේ ඉඳන්. එතකොට ඒක external. threat actor ඇවිල්ලා external කෙනෙක්. ඊට පස්සේ asset එක ඇවිල්ලා web server එක. web server එක තමයි තියෙන asset එක. vulnerability එක තමයි මේකේ තියෙන server එකේ තියෙන hardwares ඒවා අවුරුදු 7ක් පරණයි. එතකොට මෙතන mitigate කරන්න අපිට ගන්න පුළුවන් අපිට දාන්න පුළුවන් web එකක් දාන්න පුළුවන් firewall එකක්. ඊට අමතරව අපිට Cloudflare වගේ එකක් දාලා මේ rate limit දාන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට කරන්න පුළුවන් මෙතන මේක අවුරුදු 7ක් පරණයිලුනේ අපිට ඒක patch කරලා upgrade කරන්න පුළුවන් latest version එකකට. ඊට පස්සේ company secret අපිට මෙතන ගහන්න තියෙන්නේ command list එකක්. මේවට ඕන command ටික මොකක්ද කියලා. එතකොට මුලින්ම කියන enable port security on the interface fast ethernet 01 වලයි fast ethernet 02 වලයි. එතකොට මුලින්ම කරන්න ඕනේ අපි enable mode එකට යන්න ඕනේ. enable mode එකේ ඉඳන් කිව්වොත් මුලින්ම අපි en ගහලා enable mode එකට යන්න ඕනේ. ඊට පස්සේ config key ගහලා මේ configuration mode එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා දාන්න කියලා port security enable ගන්නවලු fast ethernet 01 වලට. මම ඊට පස්සේ මුලින්ම කරන්නේ ඒක interface ගහලා fast ethernet FA දාන්න FA 01 එක ඇතුළට යනවා මුලින්ම. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා switch මේ port mode එක මාරු කරනවා access විදියට. switch port mode
access දානවා. ඊට පස්සේ මම කරන්න ඕනේ මෙතන port security enable කරන්න ඕනේ. මේක අරගෙන switch port මම දානවා port security. දැන් අතට port security එක enable වෙලා තියෙන්නේ. fast ethernet 01 වල. ඊට පස්සේ මට කියනවා ඒ port එකෙන් access කරන්න පුළුවන් maximum MAC address ගන්න 3යි කියලා. එතකොට මම ගන්න port security මේ කැලම අරගන්න switch port security. එතකොට maximum ගන්න දෙන්න මම දාන maximum 3 කියලා. උඩරිම maximum එක 3 දෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ disable the all remaining configure the violation mode action to be restrict. එතකොට මේක violate කරොත් එහෙම අපිට කියනවා එතන violation action එක restrict දාන්න කියලා. මම ඒකට කරන්නේ මේකම අරගෙන එතන දානවා violate කරොත් එහෙම violation restrict කියලා. දැන් මෙතන fast ethernet 01 වලට වැටලා තියෙන්නේ. ඊට පස්සේ 2 එකටත් දාන්න කියලා කියනවනේ fast ethernet. ඒකටත් කරන්න තියෙන්නේ මේකම අරගෙන මෙතන මේ exit එකක් ගහලා අයින් වෙන්න ඕනේ අපි හරියට බැලුවොත් එහෙම. ගහලා මේ ටිකම ගිහිල්ලා දානවා fast ethernet 02 වල. ඊට පස්සේ අපිට කියනවා අනිත් මේ දීලා තියෙන රේන්ජ් fast ethernet 03 ඉඳන් 24ටයි gigabit ethernet 1 ඉඳන් 2 වලටයි තියෙන ඉතුරු ඔක්කොම port ටික shut down කරන්න කියලා. එතකොට ඒකට මම කරන්නේ මෙතන දාන්නම් එක මට පුළුවන් මේක රේන්ජ් එකක් තියෙන නිසා interface range දාලා දැන් මේගොල්ලෝ ගන්න තියෙන fast ethernet 03 වල ඉඳන් 24ට වෙනකම්. ඊට පස්සේ මට තව ගන්න කියනවා gigabit ethernet 01 එකේ ඉඳන් 2 වෙනකම්. ඊට පස්සේ මේ port එක shut down කරන්නේ shut down command එක ගහලා මේ command එක තමයි ඒකට. මුලින්ම කරේ interface එක ඇතුළට ගියා. මුලින්ම මෙතන enable ගිහිල්ලා ඊට පස්සේ config mode එකට ගිහිල්ලා ඊට පස්සේ මුලින්ම interface එක ඇතුළට ගියා. ඊට පස්සේ එතන mode එක access දාලා අපි port security enable කරා. ඊට පස්සේ කියනවා Mac 3කට විතර maximum allow කරන්න කියලා. එතකොට මෙතන ඒක දැම්මා. violation mode එක restrict දාන්න කියලා තිබ්බා. ඒක මෙතනින් දැම්මා. ඊට පස්සේ ඉතුරු ඔක්කොම port ටික disable කරන්න කියලා තිබ්බා. disable කරන්න ඒ port ටික range එකක් විතර අරගෙන shut down එකක් ගන්නවා. ඊට පස්සේ මේක කරන්න ගන්නට මේක හරිය. Now the company has large number of devices that obtain IP address from the DSCP. The company has following requirement to implement the remaining switches for the DSCP service. මෙතන අපිට දාන්න කියලා තියෙන්නේ command list එකක් කලින් වගේම. එතකොට මුලින්ම යා කියනවා DSCP smoothing globally enable කරන්නලා. එතකොට globally enable කරන අර වගේම පුරුදු විදිහටම en ගාලා enable mode ගිහලා එතනින් config t ගාලා නැත්තම් configuration terminal කියලා ගාලා මේ configuration mode එකට එනවා. ඊට පස්සේ මෙයා මේක on කරන්න කියන්නේ globally. එතකොට මම එතනින් නම් දානවා IP DSCP smoothing කියලා. ඒ කියන්නේ එතකොට අපි මේක ගත්තොත් එහෙම switch 1 නම් switch 1 මොකද? හරි කියන්නේ. හරිද? එතකොට මුලින්ම මෙතන globally on කරගන්නවා. ඊට පස්සේ configure the trusted VLAN where the DSCP server locate. එතකොට VLAN 1 එකට. VLAN 1 එක DSCP smoothing trust කරන්න කියලා කියන්නේ. එතකොට ඒක ගහන්න මට පුළුවන් IP DSCP smoothing VLAN 1 කියලා ගහනවා. එතකොට VLAN 1 එක ඒකේ තමයි ඇත්තේ DSCP server එක. ඒක නිසා අපි මේ port එක DSCP smoothing trust කරනවා. ඊට පස්සේ ආපහු කියනවා enable DSCP smoothing on the interface fast ethernet 0 23 24. එතකොට ඒකත් මට එතකොට
වෙන වෙනම දෙන්න වෙනවා. මම ඒක දෙනවා ඉන්ටර්ෆේස් පාස් ඊතර්නෙට් 0.23 මුලින්ම ඉන්ටර්ෆේස් එක ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මම කියනවා IP DHCP snooping trust. එතකොට මේ ඉන්ටර්ෆේස් එක DHCP snooping trust port එකක් වෙනවා. ඒ වගේම මේ කමාන්ඩ් ටිකම මම මෙතන අනිවාර්යෙන් exit එකක් ගාලා exit වෙන ඉන්ටර්ෆේස් එකෙන් මෙතනට ගිහිල්ලා ඒක මම කරනවා 24ට. ඊට පස්සේ මෙයා කියනවා රේට් ලිමිට් එකක් දාන්නලු ෆාස්ට් ඊතර්නෙට් 01 වලට. ඒතකොට රේට් ලිමිට් එක ඇවිල්ලා 15යි. ඒකට මම කරන්නේ මුලින්ම ඉන්ටර්ෆේස් එක ඇතුළට යනවා. ඉන්ටර්ෆේස් ෆාස්ට් ඊතර්නෙට් 01 ඒකට ගිහිල්ලා රේට් ලිමිට් එක දෙන්න කියන නිසා IP DHCP snooping limit rate දාලා so 15. ඊට පස්සේ මෙතන exit එකක් ගන්න. මුලින්ම කරේ globally enable කරන්න කිව්වා. globally enable කරන්න කිව්ව නිසා කෙලින්ම අපි මෙතන ගිහිල්ලා config mode එකේ ඉන්න ගමන් මෙතනම ගහුවා DHCP snooping. ඊට පස්සේ මෙතන DHCP trust කරන්න කියනවා. snooping trust කරන්න කියනවා VLAN 1 එක. ඒ කියන්නේ ඒක තමයි DHCP server එක ඇත්තේ. ඒක නිසා මම VLAN 1 එක trust කරා. ඊට පස්සේ enable කරන්න කියනවා DHCP snooping interface fast ethernet 0.23යි 0.24ටයි. ඊට පස්සේ ඒ ටික මෙතනින් දැම්මා. ඊට පස්සේ මෙතන දාන්න කියනවා rate limit එක. එතකොට rate limit එක දාන්න කියන්නේ 01 වලට. එතකොට 01 ඇතුළට ගිහිල්ලා DHCP snooping limit rate එක 15 කියලා දාන්න. ඊට පස්සේ මෙතන කියනවා the company is plan to deploy the new web application that accessible from the internet. The web application will allow customer to place order, view product details and submit support ticket. Due to the importance of the web server, the company is to ensure security. Additionally, the company internal network contains servers that handle the inventory management, shipping and other backend operations. The company is also concerned with the securing the internal network and want to have more control over the traffic between different part of the network. එතකොට මෙයා මෙතන අහලා තියෙනවා මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ඉඳලා analyze the describe the strength of the zone based firewall, next generation firewall and web application firewall in the context of the company. එතකොට zone based firewall එක කියන්නේ ඒක වැඩ කරන්නේ අපිට පුළුවන් zone අතර control එක traffic control කරන්න. ඒ කියන්නේ අපිට තිබ්බොත් මේ ඉන්ටර්නෙට් එකයි internal LAN එකයි ඊට පස්සේ DMZ එකකුයි ඒ වගේ zones තිබ්බොත් අපිට ඒව අතර inspection කරන්න traffic එක control කරන්න zone based firewall එක හොඳයි. ඊට පස්සේ ඒකේ policy management කරන්නත් ලේසියි. ඊට පස්සේ next generation firewall එක ගත්තොත් එහෙම ඒක deeply packet එක inspect කරනවා. එතකොට ඒකේ තියෙනවා IDS intrusion detection system and intrusion prevention system IPS. ඊට පස්සේ ගත්තොත් දැන් WAF එක web application firewall එක. එතකොට අපිට WAF එකෙන් පුළුවන් OWASP top 10 එකේ තියෙන attacks නවත්තන්න ඒ වගේ දේවල් වලට ඒක use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහන්නේ network as a network administrator analyze the situation of the recommend the most suitable type of firewall based on the given requirement and justify that sales. එතකොට එතෙන්ට අපි අනිවාර්යෙන් දැන් මෙතන web server එකක් තියෙන නිසා WAF එකක් දාන්න එක හොඳයි web application firewall එක. ඊට පස්සේ ඒකෙන් මේ අපේ වෙබ්සයිට් එකේ එන්න පුළුවන් attacks ටික නතර කරන්න පුළුවන්. SQL injection cross site scripting වගේ ඒවා. ඊට පස්සේ අපිට තව use කරන්න පුළුවන් next generation firewall එක. next generation firewall එකේ ඒකේ වෙනම IDS IPS වගේ මේ capabilities තියෙන නිසා ඒක හොඳයි. ඊට පස්සේ මෙතන දැන් web server එකක් තියෙනවා අපි ඒක සාමාන්‍යයෙන් දාන්නේ DMZ එකනේ. ඒකට ඒක නිසා මේකේ zones තියෙනවා නම් ඒකට අපි zone based firewall එකක් දාන්න එක හොඳයි. ඊට පස්සේ B එක. මෙතන නම් configure the zone based firewall කියලා මෙතන අපිට command එකක් ගහන්න තියෙනවා. එතකොට මුලින්ම අපිට කියලා තියෙනවා create a zone name
ඉන්ටර්නල් කියලා. එතකොට මම මුලින්ම අර විදිහට enable mode ගිහිල්ලා configuration mode ගිහිල්ලා මම එතන ගහනවා zone කියලා ගහලා දැන් මුලින්ම zone name එක දීලා zone එක හදන්න හදන්නේ. zone security දාලා internal ඊට පස්සේ ආපහු හදන්න කියන zone එක external කියලා. මේ වගේම අරගෙන external කියලා zone එකක් හදනවා. ඊට පස්සේ අපිට කියනවා interface 01 එක assign කරන්නලු internal ට. ඊට පස්සේ serial 001 එක assign කරන්නලු external එකට. එතකොට මෙතන මේක පළවෙනි එක මේක දෙක මෙතන තුන දාන්න. එතකොට මෙතන මුලින්ම කරන්න මම fast ethernet 01 එකට දානවා. මම මෙතන මුලින්ම interface එක ඇතුළට යන්න ඕන. interface fast ethernet 01 එක ගිහිල්ලා මේක capital ගන්න simple වෙන්න ඕනේ. එතන මම දානවා. එතකොට මෙයා අපි දාන්න කියන external කියලා අපි හදපු මේ zone එකනේ. එතකොට මම මෙයා කියනවා zone member security. එතකොට zone member මෙයා member කෙනෙක් කරන්න කියලා කියන zone එකේ ඇවිල්ලා internal එක. internal ඊට පස්සේ exit වෙනවා. ඒ වගේම එහා පැත්තේ දැන් අපි serial එකට දාන්න ඕනේ. serial එකට දාද්දී interface දාන ඕන serial එකට serial 001 එකට ඒක ඇවිල්ලා member කරන්න ඕනේ external එකට. හරි. හතරවෙනි command එක. එතන ඉච්චරයි තියෙන්නේ. ඊට පස්සේ the senior network administrator has asked you to create the standard name ACL. Standard name ACL එක හදන්න කියන්නේ prevent access to the file server. The file server contains the database for the web application. Only the web manager workstation PC1 and the web server need to access the file server. PC1 එකට web server එකට විතරයි වුණ file server access. All other traffic to file server should be denied. You have required for the below requirement router 2 please mention appropriate command have been used. එතකොට මෙතන අපිට කියන access control එක ලියන්න කියලා. ඒ access control වර්ග දෙකක් තියෙනවා standard extended කියලා. එතකොට අපිට මෙතන අපිට දාන්න ඕනේ standard name එක. මුලින්ම මෙහා කියනවා configure name ACL on the router 1 call rule 1. එතකොට අර වගේම enable mode ගියා. enable mode ගිහලා configuration terminal ගියා. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මේක named ACL යන නිසා මුලින්ම name එක හදා ගන්නවා මම. මම දෙනවා IP access list standard ACL එක. එතකොට ඒකේ නම තමයි rule 1. මම මුලින්ම name access list එකක් හදාගත්තා. ඊට පස්සේ ආ කියනවා permit කරන්න host එක දීලා 192 168 20 1යි 192 168යි 100යි 1යි all communication permit කරන්න. ඒ කියන්නේ මෙතන තියෙන මේ PC1 එකටයි web server එකයි වෙන්නේ නැති. එතකොට මෙතන අපි දාන standard ACL එක නිසා standard ACL එක මේ filter by කරන්නේ source මේ IP address එකෙන්. ඒතකොට standard එකක් තමයි port එකේ මේ port address එකෙන් source එකෙන් destination එකෙන් ඔක්කොගෙම. එතකොට standard ACL එකක් දානවා නම් අපි සාමාන්‍යයෙන් අල්ලගන්නේ මේ destination එක ලං කරලා. හැබැයි extended එකක් දානවා නම් අපි ඒක මුලදීම අල්ලගන්න පුළුවන් ළඟම තැනින් අල්ලගන්න. ඊට පස්සේ මෙතන අපිට permit කරන්න කියනවා. මම දෙනවා permit කරන්න host එක 192යි 168යි 20යි 1. ඊට පස්සේ ආපහු මම permit කරන්න ඕනේ host එක ඇවිල්ලා 2යි 168යි 100යි 1. මේ ටික
පළවෙනි එක ගන්න මම ACL named ACL එකක් හදුවා. ඊට පස්සේ ගිහිල්ලා මේ IP address දෙකට commit කරා. ඊට පස්සේ deny all කරන්න ඕන අනිත් traffic ඔක්කොම. එතකොට මට දාන්න පුළුවන් deny any. අනිත් ඕන එකක් deny කරන්න කියලා කියනවා. එතකොට ACL එක එන්නේ top එකේ ඉඳන් bottom එකට බලන්. ඒතර උඩින් ඉඳන් බලාගෙන ඉද්දි මේ ටික තිබ්බොත් permit කරනවා. එහෙම නැත්තම් මෙතන තිබ්බේ නැති එකක් ආවොත් එහෙම යා කෙලින්ම තුන්වෙනි line එකට ඇවිල්ලා deny කරලා දානවා. එහෙම කරලා මෙතනින් exit tag ගහලා මම අයින් වුණා. ඊට පස්සේ මෙයා කියන එක apply කරන්නලු ACL එක fast ethernet 01 වල outbound එකක් විදියට. එතකොට ඒක කරන්නේ මම මුලින්ම යන ඉන්ටර්ෆේස් එක ඇතුළට ඉන්ටර්ෆේස් fast ethernet 01 එක ඇතුළට යනවා. ඊට පස්සේ මම එතනට apply කරනවා access group කියලා දීලා මම හදපු name ACL එක name එක දෙනවා rule 1 කියලා. ඊට පස්සේ ඒක outbound එකක් විදියට දාන්න කියලා තියෙනවා. එතකොට මෙතන දෙකයි තියෙන outbound උයි inbound උයි. මෙතන outbound එක නිසා මම දෙන out කියලා in කරනවා in කියලා දෙන්න ඕනේ. දීලා ඉන්ටර්ෆේස් එකේ එළියට exit එකක් ගන්නවා. ඊට පස්සේ create a numbered ACL එක. ඒ numbered ACL එකක් හදන්නලු using number 1 standard ඒවා යන්නේ 199ට. එතකොට numbered ACL එකක් හදලා එතන number එක ගන්නවල 1 කියලා. On router 1 with the statement deny access to the 192.168.20./24 network එකට අනිත් network ඔක්කොම. එතකොට ඒක කරන්නේ මම මෙතන ආපහු access list එකක් ලියන්න ගන්නවා. access list. එතකොට මේක number එකක් ගන්න කියලා number එක දීලා 1 ගන්න කියලා. 1 කියලා ගන්නවා. ඊට පස්සේ අපිට deny කරන්න කියලා තියෙන මේ network එකනේ. මම ඒක නිසා මෙතන උඩින්ම permit දැම්මොත් එහෙම permit එනියක් දැම්මොත් එහෙම කොහොමද අපි කරන්නේ? ඒක නිසා ඒක යටට දාන්න තියලා මම මුලින්ම මෙතන වැදුණා. මම මුලින්ම මෙයාව මේ deny කරන එක කරන්නේ. ඒක නිසා මම මෙතන deny කියලා දාලා මම deny කරන්න කියලා දෙන 192යි 168යි 20යි බිංදුව. ඊට පස්සේ මෙතන අපිට network එක දෙන්න. කලින් නම් අපි දැම්මේ host එකකට. හැබැයි මෙතන අපිට network range එකක් තියෙනවා. ඒක නිසා මම මෙතන wild card එක use කරනවා. බිංදුවයි මෙතන /24 නේ. ඒක නිසා තමයි මම මෙතන 255 ගන්න. ඒක ගන්න ඕන නම් /24 කියන්නේ 1/8යි. එතනත් 1/8යි 16යි 1/8යි 24යි. ඉතුරු තමයි බිංදුව. එතකොට මෙතන ගත්තොත් එහෙම එන්නේ මෙතන අපි හැරෙව්වොත් එන්නේ 255යි 255යි බිංදුව කියලා. ඒතර අපි wild card එක හදාගන්න කරන්න ඕනේ මේක 255න් අඩු කරන එක. ඔක්කොම 255න් අඩු කරන එක. 255යි අඩු කරලා මේකට මේක කැපෙනවා. මේක ඒවා ටික බිංදුව වෙනවා. මේක බිංදුව වෙනවා. මේකක් කැපුණා බිංදුව වෙනවා. මෙතන රිනා කියන එක ගණන් ගන්න නැතුව ඊට දානවා 255 කියලා. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. ඊට පස්සේ wild card එක දාලා එතන නැති මේ range එකේ නැති ඔක්කොම අනිත් ඒවා ටික මම permit කරනවා. ඒතර ඒක ලියන්නේ access list. එතකොට අපි දාන්නේ number එක 1 ඒක permit කරන්න කියන ඉනි. එතකොට මේ list එක number list එක බලාගෙන ඉඳ උඩින මේ list එකේ මොකක් හරි තියෙනවා නම් එයා ඒක deny කරනවා. මෙතන නැත්නම් second line එකට ඇවිල්ලා ඊටු ඔක්කොම මේ network traffic ටික permit කරනවා. ඊට පස්සේ you are the network administrator for the large company that handle medical data. Your company has recently expanded a remote employee working from the different locations around the world. In addition, company branches need to access the company network, corporate share information. එතකොට මෙතන කියන විදිහට මෙතන medical data තියෙන්නේ. එතකොට ඒක critical data, sensitive data. මෙතන employees ලා remotely වැඩත් කරනවලු වෙන වෙන location වල ඉඳන්. ඒ වගේම company branches තියෙනවා. ඒ branches අතරත් network එකේ communicate කරන්න ඕනේ. එතකොට explain the functional difference between site to site VPN and remote access VPN. එතකොට site to site VPN එක කියන්නේ අපි ගාව branches තියෙනවනේ.
branches 1 branches 2 තියෙනවනම් අපි මේ branches අතර කතා කරන්න හදාගන්න VPN එක තමයි site to site VPN එක කියලා කියන්නේ. branches දෙකක් අතර. හරියට headquarters එකයි ඊට පස්සේ තියෙන branches ටිකයි ඒ වගේ. ඊට පස්සේ මෙතන අපිට කියන remote access VPN එක කියලා කියන්නේ අපි කොහේ හරි ඕන තැනක දැන් මෙතන කියන විදිහට නම් අපි මේ different location වල ඉඳන් work from home හරි කොහේ හරි ඉඳන් වැඩ කරද්දී අපේ තියෙන company network එකට connect වෙන්න පුළුවන් remote access VPN එකකින්. ඊට පස්සේ identify and justify the best approach for the communication on the company branches. මෙතනට මේ scenario එකට මොකක්ද දානවා මේ හොඳ මොන approach එක කියලා. අපි එතකොට මේකට hybrid approach එකක් ගන්න ඕනේ. මොකද remote employee ලා කොහේ හරි මේ ලෝකේ කොහේ හරි ඉඳන් connect වෙනවා කියන්නේ. ඒතකොට ඒකට අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න යනවා remote access VPN එක. ඊට පස්සේ මෙතන branches අතර communication එකක් යනවා. ඒක නිසා අපිට site to site VPN එක පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා මේ දෙකම එකතු කරලා අපිට hybrid approach එකකට යන්න වෙනවා. ඊට මෙතන the minimum size company has multiple levels of jobs. මෙතන triple A survey එකක් ගැන යන්න. implement කරලා දාන centralized authentication authorization system එක network ඊට පස්සේ network administrator able වෙන්න ඕනලු centralized location එකක ඉඳන් manage කරන්න ඔක්කොම devices ටික accountable වෙන්නත් ඕනේ. ඒතකොට අපිට decide කරන්න කියන මොකක්ද decide to takas එකයි radius එකයි use කරලා triple A server එකක් දාන්න. ඒතකොට මේ දෙක ගත්තොත් එහෙම takas එක ඇවිල්ලා Cisco property එක. මෙතන separate මේ විදියට තමයි පාවිච්චි කරන්නේ authorization accountability එක. ඊට පස්සේ මෙතන radius එකේදී authorization authentication දෙකම එකක් කරලා accountability එක තමයි වෙනම ගෙනියන්නේ. එතකොට මෙතන අපිට IP address ඕන කරන ඒවා ටික දීලා තියෙනවා. මෙතන අපිට තියෙන්නේ command ටික ගහන්න. එතකොට පළවෙනි එක ගත්තොත් එහෙම එයා කියන for backup purposes configure the local username of the admin and secret password of the password එක දෙනවා router 2 එකේ. එතකොට මම මෙතන පටන් ගත්තොත් මුලින්ම ඉන්නේ router 2 එකේ router 2 එකේ configuration mode ගිහිල්ලා ඉන්න ඕනේ. enable ගාලා config T ගාලා එහෙම අපිට කියන මුලින්ම username එක create කරන්න කියලා admin කියලා. මම ඒකට දෙනවා username දාලා username එකල admin. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්නේ password secret එක. ඒකට මම secret එකක් දාන්න ඕන නිසා මම දානවා secret password එකේ secret එකේ තියෙන නිසා password එක plain text එකෙන් save වෙන secret එක encrypt කරලා තමයි save වෙන්නේ. pwd 1 2 3 4. එතකොට මේ තියෙන්නේ පළවෙනි එකට කරපු දේ අපි local user කෙනෙක් හැදුවා admin කියලා ඊට පස්සේ password එකක් යාට set කරා. ඊට පස්සේ කියනවා configure කරන්න කියලා triple A server එක takas server එක IP address and secret key. නැත්නම් secret key එක අපිට දීලා තියෙනවා. ඊට පස්සේ router 2 එකේම තමයි එකත් කරන්න කියලා තියෙනවා. මේක අරගෙන මම ගිහිල්ලා දැන් takas server එකක් දාන්න ඕනේ මේකට. මම ඒකට model එක change කරනවා triple A new model කියලා ගහලා මේ ඔක්කොම වෙන router 2 එකේ. ඊට පස්සේ මම server name එකක් දෙනවා. මම දෙනවා අපිට දාන්න තියෙන්නේ takas නේ. takas server එතනට ඒගොල්ලෝ නමක් දීලා නැහැ. අපි දාගමු takas server කියලා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ IP address එක. ඒක දෙන්නේ address කියලා ගහලා IPv4 වලින් තියෙන්නේ IPv4 ඊට පස්සේ takas server එකේ IP address එක දෙන්න ඕනේ. දැන් IP address එක IP address එක 192යි 168යි 2යි 2 මේක. ඊට පස්සේ අපිට කියන එතන secret key එකක් දාන්න කියන්නේ. key එකක් දාන්න කියන මෙතන key එක අපිට දීලා තියෙනවා. මම ඒකට
key කියලා ගහලා ඒගොල්ලෝ දීලා තියෙන key එක දෙනවා ECSPWD. එතකොට පළවෙනි දෙකම හරි. ආපහු කියලා කියනවා configure the AAA login authentication for the console access on the router 2. එතකොට console access port එකට අපිට මේ AAA දාන්න කියනවා. ඒකට මෙතන වෙනම එකක් ගන්න ඕන. මුලින්ම මම කරන්නේ ගිහිල්ලා ටාස් එක දාගන්න ලෝකල් එකට. ඒකට මම ගහනවා AAA authentication login එක ගන්න කියලා default. ඊට පස්සේ group එක ඇවිල්ලා ටාස් plus එක local. දැන් තියෙන්නේ අපේ දාන්න කියලා තියෙන්නේ server console access එකට. ඒතකොට console port එකට ඒකට දාන්න console port එක ඇවිල්ලා තියෙන්නේ line console 0 එකේ console 0. ඊට පස්සේ මම කියනවා login authentication එක ගන්න කියලා default. මම ඒක මෙතන set කරලා තියෙන්නේ default. ඊට පස්සේ මෙතන exit එකක් ගන්නවා. දැන් එතකොට AAA login authentication එක තමයි console access එකට යන්නේ. ඊට පස්සේ මට කියනවා අපෝ radius එකකුත් දාන්න කියලා. එතකොට radius දාන්න කියලා තියෙන router 3 එකේ මෙතනත් key එකක් දීලා තියෙනවා. ඒකෙත් ඊට පස්සේ අපි console port එකට දාන්න ඕනේ. මේක එතන ගන්නවා. මේක එතකොට මම router 3 එක ඇතුළට යන්න ඕනේ. 3 එක ඇතුළට ගිහලා ඒකෙත් කලින් වගේම enable config ගහලා configuration mode එකට යන්න ඕනේ. ගිහිල්ලා කලින් වගේම මෙතන හදන්න ඕනේ new model AAA new model AAA new model මේකෙන් ඕනේ model කියලා. ඊට පස්සේ දාන්න කියන radius එක මම දානවා radius server දාලා server එකට නමක් දාන්න ඕනේ. ඒකෙත් මම කලින් වගේම ගන්නවා radius කියන server කියන එක දානවා. ඊට පස්සේ අපි ඒකේ IP address එක දෙන්න ඕනේ. මම එතකොට ඒකේ address එක දෙනවා IPv4 වලින් radius එකේ ගාවිලා 192යි 168යි 3.2. ඊට පස්සේ radius වල authentication authorization දෙකම එකට කරලා යවන්නේ. accountability එක තමයි වෙනම යන්නේ. මම එතකොට out port දෙන්න ඕනේ ඒ දෙකට. එතකොට ඒක මම කරන්නේ මෙතනම out port එක විදියට default එන්නේ 1812. ඊට පස්සේ count port එක විදියට මම දෙනවා ඒක වෙන්නේ 1813. ඊට පස්සේ මේ line එක ඉවරයි. ඊට පස්සේ ආපහු මම දෙන්න ඕනේ key එක. මේක default port මේ ටික තමයි එන්නේ. පරණ ඒවා නම් පරණ routers වල මේක වෙනස්. ඒනවල modern routers වල default එන්නේ මේ port එක. ඊට පස්සේ මම key එක විදියට දෙනවා. මම දැන් දාන්න කියලා තියෙන්නේ RDSPWD දාලා මෙතන exit එකක් ගන්නවා. ඊට පස්සේ කලින් වගේම මම ගන්න ඕනේ මේක default set කරනවා. එතකොට එතන අපි දාන්න ඕනේ අහස් නෙමෙයි radius කියලා. ඊට පස්සේ මේක වගේම line console 0 එකට ගිහිල්ලා authentication එක default ගන්න කියලා දාලා exit එකක් ගන්නවා. මෙච්චරයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ the upper management of the company has asked you to
Select the two options implementing server-based AAA authentication on local AAA authentication. Analyze the situation and recommend the most suitable AAA authentication method between the server-based and local AAA authentication. Outline the benefit and drawback of the each method and explain how you recommend to implement the network security. එතකොට අපි server base එකක් දැම්මොත් එහෙම තියෙන වටිනාකම තමයි අපි මෙයා කියලා තිබ්බා මෙයාට centralize එකක් ඕනේ කියලා. centralize වෙන්නත් ඕනේ කියලා තිබ්බ network එක manage කරනවා. එතකොට server base එකක් ගත්තොත් එහෙම තියෙන වටිනාකම තමයි අපිට centralize මේ point එකකින් නම් manage කරන්න පුළුවන් ඔක්කොම devices ටික. central එකේ ඉඳන් එතකොට අපිට audit වලට login එහෙම ගන්න ඒව කරන්න ලේසි මොකද ඔක්කොම තියෙන එකම server එක නිසා. ඊට පස්සේ මේකේ තියෙන drawback එක තමයි single point fail එකක් වුණොත් එහෙම ඔක්කොම ටික fail වෙනවා. ඊට පස්සේ අපි local AAA වලට ගියොත් එහෙම local AAA එක setup කරන්න ලේසි. එතකොට network connectivity එකක් නැති වුණත් අවුලක් නැහැ වැඩ කරනවා. server එකක් තියෙද්දි වෙන්නේ මෙතන අපි user ඉන්නවනම් එතන router එක තියෙනවනම් මෙතන තමයි AAA server එක තියෙන්නේ. එතකොට මෙහෙම තමයි connection එක වෙන්නේ. හැබැයි local authentication එකක් දැම්මොත් AAA authentication එකක් දැම්මොත් server එකක් නැහැ router එකේ තමයි locally store කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන drawback එක තමයි local AAA authentication වලදී ඒතර අපිට centralize කරන්න බෑ. ඒතර auditing log ගන්න බෑ මොකද ඒවා තියෙන්නේ වෙන වෙන devices වල. එතකොට ඒක අර credentials එහෙම save වෙන්නේ individually තියෙන මේ devices වල. ඒතර මෙයා අපිට කියලා තියෙනවා නේ මෙයාට මේ manage කරන්න ඕනේ centralize විදියට එහෙමයි කියලා. ඊට පස්සේ යාට track කරන්නත් ඕනේ. ඒ ඔක්කොමත් එක්ක බලද්දි මෙතනට හොඳම විදිය තමයි server base එක. centralize කරන්න පුළුවන් ඒක auditing වගේ දේවල් වලට ලේසි අපිට track කරන්න ලේසි. ඊට පස්සේ a large e-commerce company recently experienced security breach which resulted in the customer data such as name, email address, and credit card information. The company security team suspect the attacker used the eavesdropping attack gain access to the computer communication. But what is the airdrop attack and how it works? ඒක වැඩ කරන්නේ මෙතන victim ඉන්නවනම් මෙතන මොන හරි access කරන දේ තියෙනවනම් මෙතන hacker ඉන්නවනම් එයා මේ යන traffic එක ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ. කොහොමද කියන්නේ? එයා යන ඔක්කොම traffic එක එයා බලාගෙන ඉන්නවා. එතකොට මොනාම හරි ඒ කියන්නේ මේකනේ man in the middle වගේක් තමයි. ඒ උනාට මෙයා කරන්නේ බලන් ඉන්නේ. අපි හදිස්සියවත් මොන හරි password එකක් හරි මොකක් හරි ගහලා යවුවොත් ඒක මෙයාට visible වුණොත් එහෙනම් plain text එකෙන් වගේ එයා ඒක බලන් ඉඳලා එයාට පුළුවන් store කරගෙන පස්සේ වෙලාව use කරන්න. ඒතකොට මෙතන යවලදී අපි හිතමු unencrypted මොකක් හරි method එකකින් යවලා නම් මේ username password credit card information ටික මෙයාට ලේසියෙන්ම මැද්දේ නම් බලන් ඉඳලා ඒ ටික මේ හොරගම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දාන්න as an network administrator what is system. එතකොට අපිට මේක ගන්න පුළුවන් mitigation ටික අහන්නේ. එතකොට අපිට පුළුවන් මේක traffic එක යවද්දි අපිට පුළුවන් HTTPS TLS වගේ use කරලා මේ method use කරලා ඒ traffic එක encrypt කරලා යවන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට VPN tunnels use කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව පුළුවන් dynamic app inspection එක කරන්න පුළුවන්. තව ඕන්න පුළුවන් 802යි 1x photo authentication දාන්න පුළුවන් මොනවා හරි devices අනම්මන connect එක නතර කරන්න. ඊට පස්සේ අපිට regularly audit අනම්මන conduct කරන්න පුළුවන් IPS IDS වගේ දාලා intrusion detection system intrusion prevention system වගේ anomal මොනවා හරි patterns තියෙනවා කියලා identify කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කියනවා imagine you have been hired as a senior security engineer at the company that has been struggled with the information security posture due to the new regulation requirement. Senior management has decided to the overall audit and the revision cybersecurity capability requirement needed. Below are the details of finding after 3 successful attack on the company network. Analyze the below scenario, identify the attack that has taken place and identify and justify what is the best form of mitigation that can be stop such attack in the future.
එතකොට attack එකක් කියලා දෙනවා. ඒවට mitigation ටික අහන්නේ. මෙතන අහලා දෙනවා after employee complain about the connectivity issue for the investigation, so the DHCP server has run out the IP address. Even though the total number of address pool much larger than the number of machine connected to the network. එතකොට මෙයා කියන්නේ DHCP pool එකේ තියෙන DHCP IP address ටික ඉවරයිලු. හැබැයි ඒක pool එකේ තියෙනවලු ඇතුළේ තියෙන device වලට ඇති වෙනකම්. ඊටත් වඩා තියෙනවලු. එතකොට මේ attack වර්ගය තමයි DHCP starvation attack එක. එතකොට DHCP starvation attack එක වෙන්නේ මෙයා hacker ඉඳගෙන hacker මොකක් හරි port එක මොකක් හරි connect වෙලා එයා එක දිගට MAC address වලින් මෙතන DHCP එකෙන් හැදෙන දොර process එක මොකක් හරි MAC address එකක් ගද්දි එතකොට discovery of a request acknowledgement. එතකොට මෙයා කරන්නේ මෙයාගේ තියෙන MAC address එකෙන් මෙයා එක MAC address පෙන්නලා මේ වගේ දොර process කරනවා DHCP server එකත් එක්ක කරලා ඒකේ තියෙන MAC address ඔක්කොම ටික එයාට assign කරගන්නවා. එතකොට pool එක හිස් වෙනවා. එතකොට මේක නවත්තන්න අපිට පුළුවන් DHCP snooping enable කරන්න පුළුවන් ඔක්කොම තියෙන port වලට. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට rate limit එකක් දාන්න. ඊට අමතරව අපිට පුළුවන් port security enable කරන්න පුළුවන්. එක port එකකින් එන්න පුළුවන් maximum port ගාන maximum MAC address ගාන අපි limit කරන්න පුළුවන් එකකට හරි දෙකකට හරි ඒ වගේ. නැත්තම් hacker කරන්නේ මේ port එකට connectලා ඒ port එකේ මෙන්න මේ MAC address ඉන්නවා කියලා මෙයාට IP address ඕනේ කියලා මොකද අපි device එක කරන MAC address එක. එතකොට ඒ device වලට මේ IP address ඕනේ කියලා DHCP server එකට දොර process කරනවා. කරලා ඒකේ තියෙන කොහොම ටික අරගන්නවා. අනිත් attack type එක මේකේ තිබ්බේ DHCP snooping attack. ඒතකොට snooping එකක් ගහනවා නම් ඒ කරන්නේ මෙහෙම දොර process එක වෙද්දි hacker මෙතන server එක DHCP server එක තියෙනවා. මෙතන ඉන්නවා අපේ victim, මෙතන ඉන්නවා hacker. එතකොට මෙතන දොර process එක වෙන්නේ මුලින්ම මේ victim අපි මොකක් හරි user මුලින්ම යවන broadcast එකක් යනවා කවුද මගේ DHCP server එක කියලා. ඊට පස්සේ DHCP server එක offer කරනවා මම තමයි වගේ DHCP server එක මෙන්න වගේ IP එක කියලා. ඊට පස්සේ ඒක යවන්නේ unicast එකක් විදිහට. ඊට පස්සේ ආපහු user යවනවා එක request එකක් ඒක යවන්නේ broadcast එකක් විදිහට. එයා අහනවා මේ IP address එක තියාගන්නද කියලා confirmation එකක් කියනවා. ඊට පස්සේ DHCP server එක unicast එකක් ගන්නවා ඒක තියාගන්න කියලා. එතකොට මෙතන user එක පැත්තෙන් වෙන ඒවා ටික වෙන්නේ broadcast විදිහට, server එක පැත්තෙන් වෙන ඒවා වෙන්නේ unicast විදිහට. එතකොට user මුලින්ම ඉඳලා ඒ කියන්නේ අපේ victim මෙතන එයා මුලින්ම මෙතන ඉන්නවා නම් switch එකකට connect වෙලා එයා මුලින්ම කරන්නේ broadcast කරන්නේ කවුද මගේ DHCP server එක කියලා. මේ port ඔක්කොගෙම. එතකොට DHCP server එක response කරන්න කලින් hacker up කරපු එයාගේ තියෙන මොකක් හරි malicious DHCP server එකක් තියලා එයා පටගාලා reply කරනවා මේ මම තමයි DHCP server එක මෙන්න වගේ IP එකක්. එතකොට victim දන්නේ නැහැ victim connect වෙන්නේ hacker ගේ malicious මේ DHCP server එකත් එක්ක. ඒක තමයි DHCP snooping attack එක කියන්නේ. ඊට පස්සේ ඊළඟ question එක after few days employee complained that his account came to have been logged in by unknown person for the investigation found the attacker has been tried. එතකොට එතන ඉන්න employee කෙනෙක් කියනවලු කවුරු හරි කෙනෙක් එයාගේ account එක log කරලා කියලා investigate කරා එයා different password set එකක් මේ try කරලා තියනවලු ඊට පස්සේ correct එක ගිහිල්ලා එයා log කරලා තියෙනවා. එතකොට මේක සරලවම ඇවිල්ලා brute force attack එකක් එහෙම නැත්නම් dictionary attack එකක්. එතකොට ඒකෙදි වෙන්නේ brute force එක නම් එයා password list එක එහෙම හදාගෙන එකින් එක try කර බලනවා මේ password එක හරියනවද කියලා. එතකොට මෙතන අපිට ඒක නතර කරන්න පුළුවන් හොඳම විදිය තමයි එක්ක අපි two factor authentication දාන්න ඕනේ. multi factor authentication එකක් දාන්න ඕනේ. එතකොට password එක leak වුණා කියලා අවුලක් නැහැ. MF එකක් ඕනේ. ඊට පස්සේ තවත් හොඳම දේ තමයි අපි මේ account එක lock down කරන්න ඕනේ. ඒ කියන්නේ වැරදියට පස් පාරක් විතර password එක failed attempt ගියොත් එහෙම account එක lock කරන්න ඕනේ පැය ගානකට මොකට හරි. ඊට පස්සේ අපිට පුළුවන් IDS IPS වගේ ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ strong password policies දාන්න පුළුවන්. password එක capital simple mix කරලා තියෙනවා numbers symbols එක. ඊට පස්සේ password length එක characters 12ක් හරි 16ක් හරි එහෙම තියෙන්න ඕනේ. හරි ඒ වගේ. ඊට පස්සේ තව password එක දවස් 90කින් වගේ expire වෙන්න දාන්න පුළුවන්. captchas දාන්න පුළුවන්. ඒ වගේ දාලා මේ attack නතර කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ after complaint about the website have been unresponsible it found the server had used many resources open large number of TCP connections that never complete. TCP large number of TCP connections
ඕපන්ලා තියෙනවලු හැබැයි කම්ප්ලීට් වෙලා නැලු හෑන්ඩ්ෂේක් එක. එතකොට 3CP හෑන්ඩ්ෂේක් එකක් කියන්නේ අපි මුලින්ම සිංහයක් යවන සර්වර් එකට. සර්වර් එක අපිට සිංහයක් එක්ක එකක් යවනවා. ඊට පස්සේ අපි එකක් යවනවා. එතකොට මෙයා තමයි 3-way හෑන්ඩ්ෂේක් එක වෙන්නේ. එතකොට මෙයා කියන 3-way හෑන්ඩ්ෂේක් එක කම්ප්ලීට් වෙලා නැලු. එතකොට මේක ඇවිල්ලා සිම් ෆ්ලඩින් ඇටැක් එක. DOS එක වගේ තමයි වැඩ කරන්නේ. එතකොට සිම් මේ ෆ්ලඩින් ඇටැක් එකක් කියන්නේ large number of TCP සිම් පැකට් එවනවා. හැබැයි යා කොයි වෙලේවත් මේ TCP කනෙක්ෂන් එක මේ කම්ප්ලීට් කරන්නේ නැහැ. එතකොට එතන වෙන්නේ එයා බාගට කනෙක්ෂන් එක ඕපන් සර්වර් බාගට කනෙක්ෂන් එක ඕපන් කරන් බලන් ඉන්නවා. මේ අර රෙස්පොන්ස් එකක් එනවා. හැබැයි ඒක කවදාවත් වෙන්නේ නැතුව කෙනෙක් වෙන්නේ නැතුව මෙයා එක දිගටම TCP කනෙක්ෂන් ඕපන් කරගෙන යනවා. එතකොට ඒක ක්‍රෑෂ් වෙන්න පුළුවන් සර්වර් එක. ඒකට අපිට දාන්න පුළුවන් sync cookies enable කරන්න පුළුවන් සර්වර් එකේ. ඊට පස්සේ TCP එකට අපිට rate limit දාන්න පුළුවන්, firewalls දාන්න පුළුවන්. තව stateful firewalls වගේ දේවල් use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන the company has now decided to improve the security posture implementing overarching security policies and disaster recovery plan and business continuity plan based on the current identify two key policy documents we develop and what areas should be covered for each document. Identify the two key roles. तो අපේ documents දෙකක් කියලා තියෙනවා. ඒකේ හැම එකම two key rule එකක් දාන්න කියනවා. එතකොට මෙතන අපිට දාන්න පුළුවන් document 1 එක විදියට acceptable use policy එකක් වගේ. එතකොට acceptable use policy එකෙන් අපිට දාන්න පුළුවන් ඒකේ company එකේ තියෙන password access control කොහොමද require කරන්නේ. එතකොට incident report මේ procedure එක දාන්න පුළුවන්, consequences and violation වගේ දේවල් දාන්න පුළුවන්. එතකොට 2 key එක විදියට කිව්වොත් 2 key rules කිව්වොත් එහෙම අපිට පුළුවන් හැම user කෙනෙක්ම unique password එක පාවිච්චි කරන්න ඕනේ at least characters 16ක් හරි 12ක් හරි තියෙන complex එකක්. ඊටසේ ඒක දවස් 90ක expire වෙන්න ඕනේ. ඊට අමතරව multi factor authentication අනිවාර්යයෙන්ම on කරලා තියෙන්න ඕනේ. ඒ වගේ. ඊට පස්සේ තව එකක් ගත්තොත් තව අපිට දාන්න පුළුවන් මොනවා හරි unauthorized software එකක් මොනවාම හරි credentials share කරද්දී ඊට පස්සේ personal device එකෙන් corporation network එකට මේ connect වෙද්දී ඔක්කොම දේවල් අපි prohibit කරන්න ඕනේ. ඊට පස්සේ ඕනේ අපිට document 2 එක විදියට disaster recovery plan එක. ඒක එතකොට අපි define කරන්න ඕනේ RTO, RPO වගේ දේවල් critical system වලට critical system එකක් down වුණොත් ඒක ඉක්මනටම මේ ගොඩ ගන්නේ මොකද්ද, up කරන්න මොනවද එහෙමයි කියලා. ඊට පස්සේ backup කොහොමද වෙන්නේ, ඊට පස්සේ කට්ටියගේ roles එකයි responsibility එකයි මේ disaster එකක් නැද්දදී කොහොමද කියලා. ඊට පස්සේ 2 key roles විදියට ගත්තොත් එහෙම 2 key rules එක විදියට ගත්තොත් එහෙම ඒක වෙන්න ඕනේ system එකේ daily backup ගන්න ඕනේ. ඒතකොට අපි මේ ගන්න backup copies ඒවා site එක ඇතුලේ විතරක් නෙමෙයි වෙන වෙන geographical location වල cloud වල වගේ දේවල් වල මේ store කරලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ගත්ත backup වල integrity එක maintain කරන්න ඕනේ. ඊට අමතරව මොකක් හරි critical system එකක් මොකක් හරි වෙලා fail වුණොත් එහෙම ඒක කොහොමද මුලින්ම අපි ඒක අප් කරන්නේ, ඒ වගේ දේවල් ගැන හොඳ plan එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන කියන company has redoing internet infrastructure this over is using example gateway router between building firewall as its only network defense mechanism. In the future, it is set to computer email and web servers current outsourcer will be built-in house made access. එල්ලී ඉඳන් access කරන්න පුළුවන් email server එක web server එක දාන්න ඉන්නවා. එතකොට web application server එක externals ලාට available වෙන්න ඕනේ. එතකොට web server එක selected external connection වලට විතරයි වෙන්න ඕනේ compare policies අනුව. Additionally internal network එක grow වෙනවලු with the VLANs different users to different VLAN එක එතකොට separate කරන්න පුළුවන්ලු different users වලට different subdomains වලට different security method provide security filter and the supply. ඊට පස්සේ මෙයා අපිට කොලින්ම දෙන diagram එකක් අඳින්න use diagram illustrate the network topology you believe to optimal for in security at the HQ.
එතකොට මම මෙතන අඳින්න ඒ ගත්තොත් එහෙම මුලින්ම ඉන්ටර්නෙට් එක තියෙනවා මෙතන යන්න අපේ ඉන්ටර්නෙට් ඊට පස්සේ අපි මෙතනට දාන්න හොඳ මේක තමයි next generation firewall එකක් මොකද ඒකේ DOS mitigation තියෙනවා IPS තියෙනවා IDS වගේ දේවල් තියෙන නිසා මම මෙතනට දානවා next generation firewall එක එතකොට මේක ඇවිල්ලා next generation firewall එක ඊට පස්සේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ firewall එක through ඊට පස්සේ මෙතන අපිට තියනවලු ඊමේල් සර්වර් එක වෙබ් සර්වර් එක. එතකොට ඒ දෙක මේ අවුට්ස් මේ සයිඩර්ස්ලා ඒ කියන්නේ එළියන එක්ස්ටර්නල්ස්ලාට ඇක්සස් කරන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. ඒක නිසා මම මේක දානවා ඩීමීටරි සෝන් එකක් හදලා. එතකොට මම හිතමුකෝ මම දැම්ම කියලා. මේක ඇවිල්ලා මගේ DMZ එක. ඊට පස්සේ මෙතනට දාලා අපිට මුලින්ම ඊමේල් සර්වර් එකක් දාන්න කියනවා. එතකොට මේ තියෙන්නේ මගේ ඊමේල් සර්වර් එක. එතකොට ඊමේල් සර්වර් එක අවුට්සයිඩර්ස්ලාට ඇක්සස් කරන්න පුළුවන් වෙන එක නිසා ෆයර්වෝල් එක මෙතනට සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ වෙබ් සර්වර් එකක් තියෙනවලු. එතකොට වෙබ් සර්වර් එක සිකියුරිටි වැඩි කරන්න හොඳම ක්‍රමය තමයි WAF එකක් දාන එක. එතකොට මම මෙතන වෙබ් ඇප්ලිකේෂන් ෆයර්වෝල් එකක් දානවා. WAF එක. එතකොට WAF එක through තමයි මගේ වෙබ් සර්වර් එකට කනෙක්ට් කරනවා. වෙබ් සර්වර් එක. කෙලින්ම මේකට කනෙක්ට් කරන්නේ නැහැ WAF එක through කනෙක්ට් කරන්න. ඊට පස්සේ ආව කියනවා මෙතන ඩිෆරන්ස් සබ් ඩොමේන්ස් එහෙම තිබ්බා කියලා තිබ්බා. මෙතන ඩිෆරන්ස් සබ් ඩොමේන්ස් ඩිෆරන්ට් යූසර්ස් VLANs අනම්මනම් තියෙනවා කියලා. එතකොට ඒව ඇවිල්ලා ඩිෆරන්ට් zones වගේ. ඒක ගැන හිතලා මම දානවා zone based firewall එක. zone based firewall එකක් දාලා හිතමුකෝ මෙතන ස්විච් එකක් දානවා L3 ස්විච් එකක්ම. එතකොට L3 ස්විච් එක කියන්නේ රවුටර් එකක් විදිහට වැඩ කරනවා. එතකොට මම ඒකට කනෙක්ට් කරලා මගේ zones ටික කනෙක්ට් කරනවා මේකට. අපි හිතමු VLAN 10 VLAN 20 තියෙනවා. VLAN 30 VLAN 40 වගේ zones ටික එකට කනෙක්ට් කරලා තියෙනවා. එච්චරයි මේ තියෙන්නේ මේ ටික ඇවිල්ලා මගේ internal VLANs ටික මෙතන ඇවිල්ලා DMZ set එක. ඊට පස්සේ select and justify the type of firewall you recommend for the scenario. එතකොට මම මෙතන පාවිච්චි කරපු firewalls ටික justify කරන්න කියනවා. එතකොට මම මේකට next generation firewall එක use කරේ IPS IDS වගේ දේවල් තියෙන නිසා. ඊට පස්සේ ඒකේ තව stateful infection එකක් තියෙනවා. එතකොට එයා deeply analyze කරනවා. ඊට පස්සේ මම WAF එකක් දැම්මා. WAF එක දැම්මේ web server එක connect වෙනකොට. එතකොට ඒක OWASP top 10 තියෙන vulnerabilities ටික mitigate කරනවා. SQL injection cross site scripting වගේ දේවල්. ඊට පස්සේ එතකොට firewall එකට additional security එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මම VLAN ඇතුලේ VLANs ටික control කරන්න ඒ දෙයට මම දැම්මා zone based firewall එකක්. එතකොට එතන subdomains එතකොට තියෙන VLANs ඒව අතර communicate කරන්න ඒව filter කරන්න වගේ දේවල් වලට zone based firewall එකක් දෙනවා. මේකේ දැනට එච්චරයි. මම ඕන අපව නිකන් පොඩි overview එකක් වගේ දුන්නොත් එහෙම threat actor කෙනෙක් කියන්නේ hacker කෙනෙක්. ඊට පස්සේ asset එකක් කියලා කියන්නේ මොනවාම හරි තියෙන value එකක් තියෙන දෙයක්. organization එක ඇතුළේ තියෙන මොනවාම හරි තියෙන value එකක් තියෙන දෙයක්. ඊට පස්සේ vulnerability එකක් කියලා කියන්නේ මොනවා system එකේ තියෙන weakness එක. attack එකක් කියලා කියන්නේ vulnerability exploit වෙන හානිය. impact එකක් කියලා කියන්නේ attack එකක් කියලා කියන්නේ vulnerability එක exploit කරොත්. impact එකක් කියලා කියන්නේ vulnerability exploit වුණොත් වෙන හානිය. ඊට පස්සේ මෙතන scenario එක අහලා තියෙනවා. ඉතින් මෙයා ඇතුළේම ඉන්න නිසා මෙයා internal මෙයා external කෙනෙක්. ඊට target එක මෙතන මේ ඇවිල්ලා මෙතන තියෙන database එක password තියෙන database එක හරි password තියෙන file එක හරි මොකක් හරි. ඊට පස්සේ මෙතන අත web server එක මෙතන vulnerability එක ඇවිල්ලා මෙයාට unlimited access තියෙනවා. ඒ වුණාට අපි අදාළ කෙනාට අදාළ access එක විතරක් දීලා තියන්න ඕනේ.
ඊට පස්සේ ලෝ ප්‍රිවිලේජ් එක. මේක නම් මෙයා මේ පාර්ට්නර් වර්ෂන් එතකොට මේකට ගොඩ වර්නබිලිටිස් අනම්මනම් පැච් කරලා නැතුව ගොඩක් දේවල් ඇති. ඊට පස්සේ කමාන්ඩ් ටික ගහ පෝට් සිකියුරිටි එනේබල් කරන්න ඒවා ටික. ඊට පස්සේ මේවට මිටිගේෂන් දාන්න කිව්වොත් එහෙම ඒවට වෙන්නේ ඉතින් අපි ඇලර්ට්ස් දාන්න පුළුවන් සිම් එකෙන් වගේ. ඊට පස්සේ ලොග් දාන්න පුළුවන් ලීස්ට් ප්‍රිවිලේජ් මෝඩ්. ඊට පස්සේ මෙතන අපි ගත්තොත් එහෙම Cloudflare වගේ එකක් යූස් කරලා අපිට රේට් ලිමිට් දාන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් ඒවා අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික කමාන්ඩ්ස් ටික තියෙන්නේ මේ ෆයිල් එකයි ඒ ටික මම දාන්නම් වෙනම ලින්ක් එකකට දාලා. ඊට පස්සේ අපිට තියෙනවා ACLs and firewalls ගැන. ඊට පස්සේ මෙතන firewall ටික අපිට එක්ස්ප්ලেইন කරන්න තියෙනවා. zone base එකක් අපිට පුළුවන් traffic එක zone අතර traffic එක මේ control කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ next generation firewall එක ඇවිල්ලා smart firewall එක අපිට Facebook එක block කරන්න ඕන අපිට කෙලින්ම Facebook නමින්ම block කරන්න පුළුවන්. ඊට පස්සේ user based role දාන්න පුළුවන්. ඒතකොට කියන්නේ app detection තියෙනවා. ඒ වගේ. ඒතකොට web එක දැම්මොත් එමේ ඉතින් ඒකෙන් මේ web application වලට විතරක් protection එක හම්බ වෙනවා process scripting වගේ දේවල් වලට. මේ කියන මෙතනට නම් බේස් මාන්ස් කියන මේ තුනම එකතු කරලා හදන එක තමයි layered security එක. layered security approach එකක් හදන එක. ඊට පස්සේ අහලා තිබ්බේ මෙතන access control ගැන අහලා තිබ්බේ. ඒතකොට access control වෙන්නේ standard එකයි extended එකයි. ඒතකොට මෙතන standard එක කියන්නේ source එක විතරයි. extended එකේදී අපිට port එක IP address එක IP address කියන්නේ destination එක source එකයි protocol ඔක්කොගෙම අල්ල ගන්න පුළුවන්. site to site VPN එක කියලා කියන්නේ office එක branch එක කියන්නේ ඇතුලේ තියෙන මාකර branches අතර තියෙන site එකෙන් site එක හදන VPN එක. ඊට remote access එක කියලා කියන්නේ USI company එකයි අතර හදන එක. මෙතනට මේකලා scenario එක අනුව ඉතින් හොඳම දේ තමයි hybrid යන එක. ඊට පස්සේ triple A සර්වර් ගන්න හදන triple A කියලා කියන්නේ authentication authorization accounting. ඒතර authentication කියලා කියන්නේ අපි කවුද කියන අඳුර ගන්න එක. මේ log වෙන කවුද කියන අඳුර ගන්න එක. authorization කියන්නේ log වෙච්ච කෙනාට මොනවද කරන්න පුළුවන් කියන එක. accounting කියන්නේ ඒ log වෙච්ච කෙනා මොනවද කරේ කියන එක. ඊට පස්සේ තව අපිට ටැකාස් එකගෙන. එතකොට ටැකාස් එක full control කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ටැකාස් එක හොඳයි admin ලට. එතකොට radius එක හොඳයි wifi VPN වගේ දේවල් වලට කියනවා. ඊට පස්සේ තව මෙතන port එක ගත්තොත් එහෙම port 1812 පාවිච්චි කරන authentication වලට. ඊට පස්සේ port 1813 පාවිච්චි කරන accounting වලට. ඊට පස්සේ reverse blocking attack එකක් කියලා කියන්නේ traffic එක network එක යන traffic එක ගැන listen කරන් ඉන්නවා. මොකක් හරි Wireshark වගේ tool එකක් දාලා එයා ඒක listen කරන් ඉන්නවා. ඒකට අපිට පුළුවන් app protection එකක් දාන්න පුළුවන්, VPN use කරන්න පුළුවන්, HTTPS, TLS වගේ දේවල් use කරන්න පුළුවන්. ඊට පස්සේ DSCP starvation එක කියලා කියන්නේ DSCP තියෙන pool එකේ තියෙන ඔක්කොම IP address ටික එයා assign කරගන්නවා. ඒක ඇවිල්ලා මේ assign කරගන්නවා fake MAC address දීලා මෙහෙම devices ඉන්නවා ඒගොල්ලෝ MAC ඕන කියලා. brute force එකක් කියන තියා password guess කර try කරනවා හරියන එක. ඒකට SIM flooding එකක් කියලා කියන්නේ එයා connection එක භාගයට හදන්නේ. three-way handshake එක සම්පූර්ණ කරන්න connection එක භාගයට හදනවා. ඒකට මේව නතර කරන්න මේකට ඉතින් DSCP snooping වගේ දාන්න පුළුවන්. password එකට account එක log වෙන්න පුළුවන්. password එක පස් පාරක් විතර වැරදිට ගැහුවොත් ඊපස්සේ MFA දාන්න පුළුවන්. මේකට අපිට sync cookies වගේ දේවල් මේ use කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් තාමනත් තිබ්බේ මේ විදිහට අපිට rules පාවිච්චි කරන්න පුළුවන්. එක එක rules මේ password rule දාන්න පුළුවන් ඕනනම් මොනවා USB අනම්මන devices ගන්න බෑ කියලා දාන්න පුළුවන්. password එකේ characters මෙච්චරයි මේක මෙහෙම complex වෙන්න ඕන කියලා හදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා disaster recovery plan එක. ඒතකොට security policy විදියට තමයි අර ටික policies විදියට. ඒතකොට account share කරගන්න බෑ. ඒ වගේ දේවල් personal connect කරන්න බෑ. ඊට පස්සේ disaster recovery plan එක විදියට අපි එතන දාන්නේ කොහොමද අපි ආපහු අපේ system එක ගොඩ ගන්න කියලා disaster එකකට පස්සේ. ඊට පස්සේ අපිට ඒකට තියෙනවා තව RTO කියලා කියන්නේ. එතකොට කොච්චර ඉක්මනට අපිට පුළුවන් ද ඒක මේ recover කරගන්න. ඊට පස්සේ RPO එක විදියට අපිට ගන්න පුළුවන් කොච්චර data loss එකක් මේ allow කරලා තියෙනවද කියලා ඔක්කොම කොට ගන්න බැරි වුණා. ඊට පස්සේ මෙතන නම් අපේ approach එක මම යන්නේ internet තියෙනවා. ඊට පස්සේ next generation firewall එකක් දාලා තියෙනවා. ඊට පස්සේ demilitarized zone එකක් තියෙනවා. එතන මෙයාට alien access කරන්න ඕන කිව්ව access කරනවා කිව්ව නිසා email මේ server එකට link දාලා තියෙනවා.
එතකොට අපේ වෙබ් එක through තමයි කනෙක්ට් වෙන්නේ අපේ වෙබ් සර්වර් එක. ඒක දාලා තියෙන ඔක්කොම එළිය කට්ටිය ඇක්සස් කරනවා DMZ එක ඇතුළේ තමයි දාන්නේ. මොකද එළිය රිසෝස් කයිපල ඇක්සස් කරන නිසා. ඊට පස්සේ මෙතන සබ් ඩොමේන් සනමා VLANs ඒවා තියෙන නිසා මම මෙතන zone based firewall එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තව ඉතින් මේ DMZ එකෙන් නම් කරන්නේ කියන public servers isolate කරලා තියෙනවා. internal network එක protect කරන්න මේ public servers isolate කරලා තියෙනවා. ඊට පස්සේ තව එච්චරයි. ඒ ටික තමයි බලා ගන්න තියෙන්නේ.